Yo, boys and girls, welcome to Mr. Dinu YouTube channel. ඉතින් අද අපි ගහන්න හදන්නේ කැරම් පූල් කියන ගේම් එක. ඔයාලට Play Store එකට ගියාම මේක ගන්න පුළුවන්. මම වැඩි විස්තර දන්නේ නැහැ. ඉතින් අපි යමු ගේම් එකට. මේක ගේම් එක ගොඩක් අය දන්නවා. ඉතින් මෙන්න ප්ලේ කරමේ දීලා අපි 1000ක මැච් එකක් ගන්න තමයි හදන්නේ. කොල්ලා ගේම් එක ගත්තා අලුතෙන්. පොඩ්ඩක් දන්නේ නැද්ද? ඕකේ. අපිට තමයි ඉස්සෙල්ලාම ගන්න තියෙන්නේ. අපරේ අන්න ගියා. කනාවන් කනා දැක්කනේ නේ තමයි ඒක පොඩි ප්‍රශ්නයක් වුණා බලමු වරු ගන්න කොහොමද කියලා කියන්නේ නෑ ඒක ගියා දැක්කනේ බලපන් මිනිස්සුන්ට පාද කරන්නම දන්නේ ඔය බලංගු ඉතින් උඹලා කරුමෙට මේක රෙකෝඩ් කරන වෙලාවේ කුරුල්ලෙක් මේක මන් දන්නේ නැහැ කුරුල්ලත් ඒ බලන්න මේ කරම් ගහන එක බලන්න යෝ ඉතින් උඹලා මොකෝ කරන්නේ කමෙන්ට් එකක් දාන්නේ ලයික් එකක් දාන්නේ සබ්ස්ක්‍රයිබ් පාරක් කරන්නේ ඕම හරියන්නේ නැහැ මම වීඩියෝ දාන්නේ ඔයාලා ඒව බලාපොරොත්තු ඔව් ඒකත් දැම්මා ඒ ඇති බං මටත් ගහන්න දීපන් මෙයා ගහන්න දෙන්නේ නෑනේ අන්න දැක්කනේ උන් තමන්ගේ කම කියන එක දන්න බලන්න මට උදව් කරන්නේ මට ඉතින් දාලා දුන්නා එහෙම කියලාම දැන් මයිත් අඩු හින්දා මන් දාන්න යන්නේ එහෙම කරන්න එපා බං දෙල්ලමක් වුණාම පොඩ්ඩක් අනුන් ගැන හිතන්න ඕනේ දැන් පහන් තියෙන පරාර්ථකාමී ගමේ මිනිස්සයාගේ ඔච්චර දෙයක්ද යෝ ඇයි එහෙමද උඹලා එක ෂොට් එකෙන් දානවා මේක හරි හරි ඒවා නම් ගන්නව පොඩ්ඩක් වැරදෙනවා මිනිස්සුන්ට වැරදින්නේ යෝ ඉතින් ඔයාලට මාව බලාගන්න මේ මම වීඩියෝ රෙකෝඩ් කරලා දැම්මම මම රංගපාන ක්ෂේත්‍රයේ පොඩ්ඩක් ඉන්නවා ඔයාලට බලාගන්න පුළුවන් බණී ප්‍රොඩක්ෂන් කියලා channel එක සර්ච් කරලා බලන්න ඒ ඉන්නවා ඉතින් පළක් වීඩියෝ වල එයා 7ක් දාලා තියෙනවා මම 5ක් දාලා තියෙනවා ඉත්තු 4ක් ඉතුරුයි අයියෝ මේ මැච් එක නම් පරිදින්න තමයි ඉන්නේ ඒ වෝට්ටු නෑ ඒකදී කමන්නේ තව එකක් ගමු මේක නම් දිනනවාම මේක දිනනවාම එයා නම් පොඩ්ඩක් ලේසි එක්කෙනෙක් වගේ මං ඉතින් අර කලුයිත්ත ගියා කියලා ඊළඟට ගාන ගේම් එක තමයි ෆ්‍රී ෆයර් ඔයාලා කියන්න පොඩ්ඩක් ෆ්‍රී ෆයර් ගන්න කෙනෙක් ඉන්නා නම් යටින් කමෙන්ට් එකක් දාලා තියන්නේ රෙක්ෂෝටක් ගේ හරියන්නේ මම බලහන්කෝ ඉතින් ඩයලොග් නේ බං යටින් වැටෙනවා ස්ලෝ කනෙක්ෂන් කියලා නෝ මගුලක්ද ගියන් ඔය ඩයලොග් න හරියන්නේ ඒ හිතත් ගියේ නෑ අයියෝ උඹලත් මේ ඩයලොග් සිග්නල් වල මෙහෙම නම් මේ පොඩ්ඩක් යටින් කමෙන්ට් එකක් දාන්න බලයන් මේ මොයිත්තු දාන්නෝ ඒයි දැක්කනේ ගියේ නෑ කඩා කප්පල්කාරී සිදුවීමක් තමයි කරන්න දෙත් උන්නේ වැඩි ඕනේ යනවා අප්පා ඇයි බං මම මේ කියන දේවල් වරදින්නේ දැන් ඉතු දෙන්නෙක් ගියා දෙන්නෙටම ගුවා ඒ දෙන්නම කියන්නේ ඔය බලහන් ඉතින් ස්ලෝ කනෙක්ෂන් කියලා හිටනවනේ ඩයලොග් අනාගතය ඇද්දයි මොකද්ද ඩයලොග් අනාගතය ඇද්දයි අදයි නෙවෙයි ඇද්දයි ඒක තනි කරම ඇද්දයි මොකද බං යන්නේ නැත්තේද කනෙක්ෂන් සෝයින්ද දන්නේ තාම එක්කෙනේ දැන් චි දැදලාත් බලන්නද ඒ හරියෙත් නෑ
මගුලක් දාන්න බෑ. ඌ මයිතු දානවා. බලන්න ඌත් දන්නවා කලගුණ සලකන්න. ඌත් දන්නවා. බලන්න කොල්ලත් ඉතින් දානවා අතාරින්නේ නැහැ ගේම නේද? එහෙම ගේම අතාරින්න මිනිස්සු. අර දැක්කනේ මාත් දන්නවා ඌට කලගුණ සලකන්න. බලා තමයි මේ තේරම කරන්නේ. යෝ ඉතින් මේකේ ප්‍රෝ කෙනෙක් ඉන්නා නම් පොඩ්ඩක් යටි මැසේජ් එකක් දාන්න. අපි දන්නවා මේ ප්‍රෝ කෙනෙක් ඉන්නා මේ කැරම් ලයිෆ් කියලා පොඩ්ඩක් එයාට සප්පාරක් දෙන්න ගිහිල්ලා මම පාලින් එයාගේ ලින්ක් එක දාලා තියන්නම්. එයා වීඩියෝ එකට මෙන්ෂන් කරන්නම්කෝ ඔයාලා යන්න. එයා පොඩ්ඩක් ප්‍රෝ කෙනෙක් ප්‍රෝ අයියා කෙනෙක්. හර්ෂ කියලා එක්කෙනෙක් පොඩි සපෝට් පාරක් දෙන්න. මේ මැච් එක මං කිව්වනේ මචං උඹලට වින් කරනවා කියලා. ඔය ඉතින් වින් කරා වගේ තමයි. තව එක ඉත්තයි. ඕක යන්නේ. අර බලන්න උගේ තව ඉත්තුත් වෙනවා පල්ලෙහාට. මේ මන් දාන එකත් යන පාටක් නෑ වගේ තමයි තේරෙන්නේ. හරි ඒක කමන්නේ. තව chance තියෙනවා. මොකද ඕක දාන්න බෑ මං පිස්සුද බං මූව දායි. අර එන්න ඉතින් එහෙනම් අපි දැම්මා. මේ වීඩියෝ එකත් ඉවරයි. වෙන වීඩියෝ එකක් යමු. Bye. Goodbye. Guys, goodbye.